යාළුවනේ අද අපි පොඩ්ඩක් කතා කරමු ඇවිල්ලා මේ වාහනයක ඩෑෂ් බෝඩ් එක සම්බන්ධයෙන්. දැන් මම පදින්නේ ඇවිල්ලා වැගන්ආර් සුසුකි වැගන්ආර් රථයක් ඉන්න මම ඒක තමයි ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. දැන් මේ තියෙන්නේ එක එයා බෑග් එකක්. අනිත් එක තමයි මේ එයා බෑග් එක. දැන් මේ එයා බෑග් ඔයගොල්ලන්ට පෙන්නුවේ ඇවිල්ලා දැන් මේ එයා බෑග් අපි කොහේ හරි මේ වාහනේ තව වාහනයක මොකක් හරි දෙක හැප්පුණොත් එහෙම මුලින්ම සිද්ධ වෙන්නේ ඇවිල්ලා මේ ඒ ඝට්ටනය සිදුවෙනවා සමගම ඉතාමත් අධික වේගෙන් මේ බැලුම් දෙක පිපිරිලා ඒ කියන්නේ මගේ ඉන්න දෙන්න පැත්තට ඇවිල්ලා ඒ බැලුම් දෙක පිම්බෙනවා විසිරිලා ඇවිල්ලා. එතකොට ඇත්තටම මේකෙන් ඒ අනතුරෙන් සිදුවෙන ලොකු ඩැමේජ් එකක් මේ ඩැමේජ් එකකින් බේරීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා ඒ එයා බෑග් පිම්බෙන එකකින් ඉස්සරහා ගමන් කරන මගින්ට. ඉතින් මේක තව වාහනවල එයා බෑග් 8ක් එනවා. එහෙම එක එක වාහනවල එක එක ඔප්ෂන්ස් වැඩි වෙනවා. දැන් මම අද ඔයගොල්ලන්ට කියන්න හදන කතන්දරය තමයි ඇවිල්ලා මේ ඩෑෂ්බෝඩ් එක අපි නිදහසේ කියන්නේ කිසිම දෙයක් මේකේ මේවා කරන්නේ නැතුව සවි කරන්නේ නැතුව තියාගන්න එකේ වැදගත්කම දැන් එක එක්කෙනාගේ විශ්වාසයන් මත මෙතන පිළිම මේවා කරනවා. දේව පිළිම බුදු පිළිම ඒක එක්කෙනාගේ විශ්වාසවන්ත මත තව කට්ටිය අර මේ එක සැරසිලි මේවා කරනවා. දැන් මම කියන්න හදන්නේ ඇවිල්ලා සමහර විට යම්කිසි අනතුරක් සිද්ධ වෙනකොට මේ එයා බෑග් ඉතා ඉක්මනින් පිම්බෙන නිසා පිපිරිලා පිම්බෙන නිසා මේ ඩෑෂ්බෝඩ් එකේ ඔය අලවල තියෙන සමහර සැරසිලි ඔය පිළිම වගේ දේවල් මේ පැත්තට ඒ කියන්නේ මගේ යා සහ රියදුරා ඉන්න පැත්තට මේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන දේවල් එන්න පුළුවන්. ඒ ඇවිල්ලා අනතුරු සිදුවීමේ එහෙම සම්භාවිතාවයක් තියෙනවා කියලා මතක් කරන්න තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඔබලාගේ අදහස කුමක්ද? ස්තුතියි.